රශ්මි ඉතින් කියන්නකෝ ඔයාගේ රිසර්ච් එක කොහොමද පුතේ තියෙන්නේ? මට ගණන් වලට B එකක් යෝජනා ගුඩ් බයි. ආ සම්පූර්ණ රිසර්ට් එක A5යි B4යි. හ්ම්. මට ගණන් වලට B එකක් ගන්න ගම්පහ ඉඳන් කුරුණෑගලට වෙන්න උනා. ගණන් වලට B එකක් ගන්න ගම්පහ B ඉඳන් එකක් ගන්න කුරුණෑගලට ගම්පහ වෙන්න ඉඳන් උනා. කුරුණාට එන්න ආව. රශ්මි ළමයි මගේ ෆිසිකල් ක්ලාස් එකේ දරුවෙක්. එයා ගම්පහ ඉඳන් ඉස්කෝලේත් නවත්තලා තමයි කුරුණෑගලට එන්න උනේ නේද? ඔයාගේ ලකුණු පුතේ කොහොමද තිබ්බේ මුලින්? මගේ 11 දෙවනි වාරයේ ලකුණු 39යි තිබ්බේ. 11 දෙවෙනි වාරේ 39ක් ළමයි. බලන්න ආයේ ඔව්. රෙකෝඩ් එකක් එතන. හරි. 11 දෙවෙනි වාරේ 39ක් ළමයි නේ. ඊට ආ පස්සේ සර් ඒත් මං කුරුණෑගලට ඇවිල්ලා සර් හම්බුන්නේ නැහැ මාස දෙකක් විතර. හ්ම්. තුන්වෙනි වාරේ කිට්ටු වෙද්දි වගේ තමයි සුරේෂ් සර් හින්දා සර් හම්බුනේ. ආ මේ ඊට පස්සේ සර්ට කරදර කරලා කොහොම හරි තුන්වෙනි වාරේ විභාගෙ ලියන්න අපෝ ගියා මං ගම්පහට ලියලා මේ එක්සෑම් එකට යන්න. ඒ කියන්නේ ඉස්කෝලේ ඒ නවත්තලා තාම එයා එනවා යනවා එක්සෑම් එකට විතරක් යනවා එහෙම තමයි වැඩේ කරේ නේ. ඔව් ඒක කළා සර් ටික දවසක් ගිනවල තුන්වෙනි වාරේ ලකුණු දුන්නා. ඒ කළා මට දුන්නෙත් මගේ ලකුණු 44ක් වගේ ඇති කියලා කිව්වේ. ආ සර්ට ඇත්තටම එදා බය වුණා. සර්ට කතා කරාම හිතා ගන්න ආ. බැරුණා. සාමාන්‍ය ඔක්කොම නිකන් අර මොකක්ද වෙලා කියලා. ඒ කියන්නේ හැම ගොඩක් විෂයන්ම මහන්සිලා ගිහිල්ලා එකපාරම 44ක් නේද? ඔව් ගණන් වලට 44 ගිහම අනිත් විෂයන් ගැන හිතා ගන්න බැරුව ගියා. පස්සේ කොහොම හරි ටර්ම් ටෙස්ට් එකේ ලකුණු අම්මා මේ පන්ති වල සීමට අරන් එනකොට 72ක් තිබ්බා. එතනින් පස්සේ ආයෙ මං 72ක් තිබුණා නේ. ඔව් 44 කියන්නේ බොරුවට තිබිලා තියෙන එක. බොරුවක්ද ඔව් ඇහුනේ? ඔව් ආ. ඒත් සර් මට කිව්වා 72ක්. 44 කියන්නේ නෑ එහෙම වෙන්න බෑ මේක වැඩ කරා එහෙමයි කියලා කිව්වා. ඒත් ආ. ලකුණු දෙනකන් හිතුවේ නෑ 72ක් තිබ්බා. ඊට පස්සේ මං ඊට පස්සේ ආයෙ වැඩ කරන්න ගත්තා. අත්හැරියේ නෑ ගණන් හැදුවා සෑහෙන්න හැදුවා. පොඩි බයක් තිබ්බා බණී දන්නේ නැහැ කියලා සර් දෙන වැඩ ටික එහෙමම කරා. බැලුවේ නැතත් හොඳයි. කරා ඒ ටික. එයා ළමයි කෙටි කාලයකින් මාස්ටර් ප්ලෑන් එකක් ගහලා තමයි ඇත්තටම B එකට ඇවිල්ලා තියෙන්නේ නේ. ඉතින් සර්ගේ 20 එයාගේ 30 ගාණක් නේ තිබුණයි කිව්වේ ඔව් මුලින්. සර් 39. හ්ම්. සර්ගේ මහන්සි වෙලා 25 ගොඩක් ළමයි. පන්තියෙන් තමා පටන් ගත්තේ ඔක්කොම. අන ළමයි පේනවා නේද 25 පන්ති තමයි ක්‍රෙඩිට් එක යවන්න හැමෝම දැන්. හොඳයි. හැබැයි මෙහෙමයි. එතකොට දැන් ඔයා දැන් ඒක ඔයා 39 ඉඳන් ඔය ලකුණු 70 ගානට ගත්තයි කියන්නේ සමහරට ඔයාලට එක්සෑම් එකේ ලකුණු 70ක් 69ක් වගේ තියෙන්න ඇතිනේ. ඒකට ලකුණු 5ක් 6ක් වගේ මදි වෙන්නේ නැති. කමක් නැහැ. ඉතින් මම ඒකයි කියන්නේ B ගත්ත උන්ට ඒකක් කියන්න පුළුවන් පුතේ කට